ඒ කියන්නේ ආසන්නයෙන් හැම නැවකින්ම කෝටි 90ක පමණ පාඩුවක් තියෙනවා. ඒකට නැව් 25ක් එනකොට කොහොමද කියලා හිතා ගන්න. දැන් මෙපමණ පාඩුවක් වෙලා මේක නවත්තන්නේ නැහැ. දැන් මාස 25ක ස්ථාවර තැන්පතු සඳහා 10.75ක අසම සම පොලියක් LB යසෙසුරු. දැන් අන්තිම 9 වෙනි ගල්අඟුරු නැවෙත් ඇවිල්ලා තියෙන්නේ 238යි එකක. හරි 300 ඇවිල්ලා නැහැ. ලංකා විදුලි බල මණ්ඩලය ගණනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා පළවෙනි නැව් 8න් මෙන්න මෙච්චර ප්‍රමාණයක් පාඩුයි කියලා. ඒ කියන්නේ මිලියන 7672ක්. හරිද? මිලියන 7672ක්. ඒ කියන්නේ මේ කෝටි 767ක පාඩුවක් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ ආසන්නයෙන් හැම නැවකින්ම කෝටි 90ක පමණ පාඩුවක් තියෙනවා. එතකොට නැව් 25ක් එනකොට කොහොමද කියලා හිතා ගන්න. දැන් මෙපමණ පාඩුවක් වෙලත් මේක නවත්තන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ දඩාය කරනවා කියලා. දඩාය කරලා තියෙන්නේ දැනට අපි දන්න තරමින් පළවෙනි එකට විතරයි. දෙවෙනි ඒවා දඩාය කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒවා අදාළ පිරිවිතර වලට තියනවා කියලා කොටෙක් නායකෙන් ලංකා කෝල් එකෙන් සාතික කරලා තියෙනවා. ඒ නිසා ඒවා දඩාය කර ගැනීම පිළිබඳ නීත්‍ය අනුකූල ගැටලුවක් තියෙනවා. ඒක එක. දෙක මතක තියාගන්න 6150 ගල්අඟුරු ඩොලර් 98.50 වුණාට 5600 ගල්අඟුරු ඩොලර් 80ක් එහෙම නෙවෙයි. ඒවා ඩොලර් 60යි නැත්නම් 65යි. පහළට යන්න යන ඉතා සීඝ්‍රයෙන් ගල්අඟුරු වල මිල අඩු වෙනවා. ඒ අනුව මේ හැම ගල්අඟුරු නැවකින්ම ඩොලර් මිලියන ගානක විශේෂ ලාභයක් ලැබෙනවා කාටද? මේ ට්‍රයිඩන්ට් කියන කම්පැනියට. ඒ අනුව මේ දඩේ ගෙව්වත් ඒගොල්ලන්ට විශාල මුදලක් ඉතුරු වෙනවා මේ ගාලා ගල්අඟුරු සැපයීම නිසා. ඕක තමයි තියෙන තත්ත්වය.